සල්ලි ගත්තා? සල්ලි ගත්තා. සල්ලි ගත්තා. එයාගේ අසල බජට් එකක් තියෙනවා. 30ක් විතර තියෙනවා බජට් එක. කියන්නේ. පොඩි බජට් එකක් තියෙනවා. පොඩි බජට් එකක්. හයි අපි ගමනක් යනවා. කොහෙද? මොලේ ගන්න. අපි යනවා බුක් ෆෙයා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි බුක් ෆෙයා යන්න පිටත් උනේ. ඔන්න අපේ මහත්තයා පොත් තෝරගෙන පොලිමේ ඉන්නවා. ඉතින් අතරමඟදී පොඩි බඩගින්නක් ඇවිල්ලා අන්හෙල්දි වුණත් පොඩි බඩගින්න නිවා ගන්න මේ වගේ චූටි කෑමකුත් කෑවා. අර කලින් මම මොකද්ද කිව්වේ කියලා නේද ඔයගොල්ලෝ දැන් හිතනවා ඇත්තේ. ඇත්තම කියනවා නම් මේ ප්‍රසිද්ධිය මේ ෆෝන් එකක් උස්සගෙන මේ මෙහෙම සෙල්ෆි වීඩියෝස් ගන්න ගියාම අපිට එන පොඩ්ඩක් ලැජ්ජයි. ඉතින් මං කිව්වේ ඌ කොච්චර උස්සගෙන පෙන්නගෙන යන්න එපා කියලා. හරි. ඉතින් මේ පේනවා ඉතින් මේ වගේ තැන්වල ගියාට පස්සේ මේවා මේ පෙරසූදන් නම් වෙලා ගිය ගමන් නෙමෙයි. අපි දෙන්න ගිය පොත් ගන්න. ඒත් ඉතින් අපි දෙන්න මේ වගේ පොඩි පොඩි දේවල් දෙක තුනකටම සෙට් වුණා. ඉතින් වොයිස් කට්ස් ගන්න. ඒක බුක් ෆෙයා එකෙන් ඕගනයිස් කරපු ඒවා තිබුණා. තව ප්‍රයිවට් ඒවා තිබුණා. ඉතින් ඒවටත් අපි ප්‍රතිචාර දක්වන ගමන් තමයි අපි පොත් ගන්න ගියේ. හරි. ඉතින් ඒ අතරේ දැන් මේ මෙතන මේ කියන දේවල් ටිකකුත් ඔයගොල්ලන්ත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා මට හිතුණා. බුක් ෆෙයා එකක්. එහෙම නැත්නම් පොත් ප්‍රදර්ශනයක් සාමාන්‍යයෙන් හැම අවුරුද්දකම තියෙනවනේ. ඉතින් හැම අවුරුද්දකම තියෙනකොට ඒ හැම බුක් ෆෙයා එකටම නොවරදවාම යන දෙන්නෙක් තමයි අපි. මං හිතන්නේ මේ දැමට අනුර හම්බෙන්නත් ඉස්සර මේ බුක් ෆෙයා එක පටන් ගත්තේ. ඉතින් ඒ කාලේ මං අම්මලත් එක්ක ගියා. තනියම ගියා. ඊට පස්සේ අපි දෙන්න ඇමරිකාලාට පස්සේ මේ අපි දෙන්න එකට ගියා. මොකද මේ හැම අවුරුද්දකම නෙමෙයි අපි දෙන්නගේ ජීවිතේම කියන කතාවක්. මම දැන් මේ ගැළපීම හොඳට ගැළපෙලා තියෙනවා කියලා එතෙන්දී මට හිතෙනවා දැන් මේක මේ වොයිස් කරනකොට. හරීම ආසාවෙන් යන ගමනක්. අපි කියනවනේ අවුරුද්දකට සැරයක් ට්‍රිප් එකක් ප්ලෑන් කරනවා කියලා. ඉතින් ඒ වගේ දෙයක් තමයි මේක බුක් ෆෙයා එකේ ආරංචිය මේ ආපු ගමන්ම ඉතින් කොහොම හරි ඔච්චර වැඩ තිබුණත් ඉතින් කලින් අපි ඇමරිකාට කලින් ගියා. පස්සේ බබාලා හම්බෙලා ගියා. දැන් මේ සැරේත් අපි චූටි පොඩ්ඩෙක් ඉන්නවා. ඉතින් එයාව මම හොඳට බැලන්ස් කරගෙන එයාට අවශ්‍ය කරන්නේ දැන් එයා තාම කිරි බොනවනේ. ඉතින් උදේ පාන්දර නැගිටලා එයාට කිරි ටික පම්ප් කරලා ඒ ටික හරියට දාලා කියලා ෆ්‍රිජ් එකේ දාලා ඒ ටික අම්මට වෙලාවට දෙන්න කියලා තමයි මේ අදත් මේ ගමන ආවේ පොඩි පැය කීපයකට. ඉතින් කොහොම හරි මේ පාරත් අපි ආවා. මොකද හරි ආසයි මම මේ පොත් වලින් එන සුවඳට ඔයගලන්ටත් පුරුදු වෙති පොත් වලට ආස කෙනෙක් නම් මේක බලනවා නම් අර පොතක් පෙරලනකොට අලුත් පොතක් පෙරලනකොට මාර සුවඳක් එනවා. ඉතින් ඊයේත් මම ඒ ගෙනාපු පොත් පෙරලා ඒ සුවඳ වින්ද. ඉතින් ආස කරන පොත් හැබැයි එතෙන්දී නම් පොඩි වෙනසක් තියෙනවා. ඉතින් අනුර කැමති එක පොත් වර්ගයකට මම කැමති තව පොත් වර්ගයකට. ඉතින් හැබැයි දෙන්නම ආස පොතුත් තියෙනවා. දැන් ඒ පොත් ගැන අපි ඉස්සරහට විස්තර කියනනම් අපි ආස මොන වගේ දේවල් වලටද කියලා. හැබැයි ඉතින් අර අපිට තොරතුරු ගන්න පුළුවන් තමයි ඉන්ටර්නෙට් එකෙන් ටක් ගාලා ටයිප් කරපු ගමන්. හැබැයි ඉතින් පොතක් කියවලා ඒ විඳින අත්දැකීම හරිම සුන්දර අත්දැකීමක්. ඒක මට මෙහෙමයි කියලා විස්තර කරන්න බෑ. හැබැයි මේක බලන පොත් කියවන පොත්වලට ආස කෙනෙක්ට ඒ අත්දැකීම තේරෙනවා ඇති කොච්චර මේ ගමන ආස ගමනක්ද කියලා. මේ දවස්වල පොත් කඩවල වලත් ඔය ඩිස්කවුන්ට්ස් ඔය පොත් තියෙනවා. හැබැයි මෙතෙන්ට ගියාට පස්සේ ඔක්කොම පොත් තියෙනනේ පොත් කඩවල ගොඩාක් තියෙනවා. ආසාවට ගිහිල්ලා ඒව රස විඳින්න අවස්ථාව තියෙනවා. මේ එහෙම අවස්ථාවක්. මං කවල මේක පුංචි ට්‍රිප් එකක් වගේ කියලා. ඉතින් අතරමඟට එන චූටි බඩගිනි වල චූටි කෑම බීමත් අපි දෙන්න රස වින්ද. හැබැයි ඉතින් ලොකු කෑම කන්න ගියේ නැහැ. මොකද මේ මෙතන මේ අපිට ඕනුනේ ලැබුණ අපි කියවනේ පොඩි කාලයක් මේ වෙන් කරගෙන තමයි ආවි කියලා ලැබුණු කාලේ
වැඩි වෙලාවක් පොත් එක්ක කාලය ගත කරන නිසා යන ගමන් තමයි මේ දේවල් කන්න බොන්නේ කරේ. ඉතින් ඊට පස්සේ දැන් මේ අපි දෙන්න මේ කාලෙකට පස්සේ තමයි එළියට බැස්සේ. ඉතින් ඒ එළියට බැස්සෙත් මේ අත්‍යවශ්‍ය දෙයකට හරි මාසාවෙන් හිටපු ගමනකට. ඉතින් ඒ නිසා ඒක චූටියට සම්බරන්න අපිට ඕන. ඔලොකු බඩගින්නෙකුනුත් හිටියේ මොකද මේ අපි දෙන දවසටම කාලා හිටියෙත් නැහැ. ඉතින් පීසා එකක් කන්න ඕනේ කියලා අඬ තමයි යෝජනා කළේ. ඉතින් මං ඒත් කිව්ව නෑනේ අපි ඉක්මනට ගෙදර යමු. මොකද පොන්චි දැන් පොඩ්ඩෙක් නෙමෙයි පොඩ්ඩ දෙන්නෙක්ම බලාගෙන ඉන්නවා කියලා. ඒත් ඉතින් අනුර කිව්වා ඒක මේ අපි අම්මා ළඟ නීන දෙන්නම ඉතින් සේෆ් හෑන්ඩ් එකක ඉන්න නිසා බය වෙන්න ඕනේ නෑ. අපි මොනවා හරි කාලේ යමු කියලා. ඉතින් ඒ නිසා තමයි මේ පීසා එක කන්න කියලා අපි හිතුවේ. දැන් කියන්න එපා ඉතින් මේ වගේ අන්හෙල්දි දේවල් ඔයගොල්ලෝ කනවා නේද කියලා. ඔව් ඉතින් පුංචි සැමරිලි වලට චූටි දේවල් වලට මේ මම හිතනම් පීසා එකක් කන්නේ සෑහෙන කාලෙකින්. කාලාන්තරයකින් ඉතින් එහෙම කමක් නෑ කියලා මං හිතනවා. මං කැමතියි ඔයගොල්ලන්ගේත් අදහස් දැනගන්න. හරි ඉතින් පොත් ගැන කියනකොට අර මට මේ කතාව අද පොත් ගැන විතරමයි කතා කරන්න ඕනේ. මේ කෑම තමයි මේ ඔයගොල්ලෝ මෙතනදී දකින්නේ. ඉතින් ගොඩක් අය දැන් අපි දිහා බැලුවට පස්සේ විශ්වාස කරන්නේ මේගොල්ලත් පොත් කියවනවද? ආටිස්ලා පොත් කියවන්නේ නෑනේ කියලා ගොඩක් අය කියනවා. එහෙම නෑ. අපි අතර පොත් කියවන අයත් ඉන්නවා. පොත් ගුල්ලියොත් ඉන්නවා. ඉතින් ඒකත් මට කියන්න ඕන නිසා තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. කුඩ කාලෙකින් මේ වීඩියෝ එක මං හිතන්නේ අප්ලෝඩ් කරන්නේ. ඉතින් චූටි බබා නිසා ඔයගොල්ලෝ දන්නවා හේතුව මොකක්ද කියලා. ඒ නිසා තමයි මෙහෙම කාලයකට පස්සේ වීඩියෝ එකක් ගෙනාවේ. හරි. බුක්පෑයි ඉවර කරන්න. බුක්පෑයි ඉවර කරා. අපි මේ අවුරුද්දට ඉවර කරා. මොකද ආසයි ඉතින් සාමාන්‍ය සතියකට විතරක් දවස් 10ක් විතර එහෙනම් දන්නේ නැහැ සෝස් ගන්න මෙන්න මේ සද්දේ. මීට වඩා යන්න තියෙනවා නම් හොඳයි. ඒ වුණාට ඉතින් යන්න අපිට බෑ. චූටි බබක් ඉන්නවනේ. ඒ නිසා මේ පාරත් බොහොම අමාරුවෙන් තමයි එයාව සෙටල් කරලා ආවේ. පුළුවන් වුණොත් ගත්ත පොත් මොනවද කියලා පොඩි වීඩියෝ එකක් කරන්න. පෙන්නන්න. එහෙනම් මේ අවුරුද්දට 2025 අවුරුද්දට බුක්පෑ එකට බයි බයි කියලා. මගේ ස්ටෙප්ස් 8ක් ඉවරයි. 8යි විතර. බයි. ඔන්න ඉතින් මේ චූටි වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. මේක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉතින් ඊළඟට බලන්නකෝ අපේ පොඩ්ඩගේ ප්‍රතිචාරය යට පොත් ලැබුණාට පස්සේ. ගිහින් එන්න. ළමා දින තෑගි Children's Day gift. Oh, it's such a gift. Yeah. එයා ගිහිල්ලා ඉස්සස්සට ළමා දිනේට දැන්. තවත් තියෙනවා. දැන් මාසෙකට හරියන්න ඕනේ යාට තියෙනවා තෑගි.